සිංහල භාෂාව පදනම් කරගත් sannivedana සහකරු පුහුණු වැඩසටහනේ තුන්වන කොටස වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙම වීඩියෝවෙන් ඇෆේෂියාව සහිත පුද්ගලයෙකුට තමන්ගේ අදහස් සහ හැඟීම් පහසුවෙන් ප්‍රකාශ කිරීම සඳහා sannivedana සහකරුවෙකු ලෙස ඔබට ඔහුට හෝ ඇයට සහාය විය හැකි සාර්ථක ක්‍රමවේද පිළිබඳව දැනුවත් කරයි. මේ සඳහා ඔබට ප්‍රධාන ක්‍රමවේද 9ක් භාවිතා කළ හැක. එනම් අවශ්‍ය අමතර කාලය ලබා දීම, ලිවීමට හෝ ඇඳීමට දිරිමත් කිරීම, තේරීම් ලබා දීම, මුල් ශබ්දය ලබා දීම, සරලව ප්‍රශ්න ඇසීම, අකුරු කාඩ්පත් භාවිතය, ඉඟි වචන ලබා දීම, වාක්‍ය සම්පූර්ණ කිරීමට ඉඩ දීම සහ බහුවිධ sannivedana ක්‍රම ඒ අතර වේ. දැන් අපි මෙම ක්‍රම එකින් එක විමසා බලමු. පළමු ක්‍රමය වන්නේ පිළිතුරු ලබා දීම සඳහා අවශ්‍ය අමතර කාලය ලබා දීමයි. ඇෆේෂියාව සහිත පුද්ගලයෙකුට අදහස් ගොනු කර ගැනීමට සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩි කාලයක් ගත වේ. එම නිසා ප්‍රශ්නයක් ඇසූ පසු ඉක්මන් නොකර තප්පර 10ත් 15ත් අතර නිශ්ශබ්ද කාලයක් ලබා දෙන්න. එය ඔවුන් අපහසුතාවයට පත් නොවි පිළිතුරු දීමට දිරිමත් කරයි. දැන් මෙම වීඩියෝ දර්ශනය නරඹමු. පුතේ ඔයාද බෙහෙත් ටික බිව්වද? දෙවන ක්‍රමය වන්නේ ලිවීමට හෝ ඇඳීමට දිරිමත් කිරීමයි. යම් වචනයක් මතක් කර වාචිකව පැවසීමට අපහසු වන අවස්ථාවවලදී කොලයක් සහ පෑනක් ලබා දී එම වචනය ලිවීමට හෝ එහි රූපයක් ඇඳ පෙන්වීමට ඔවුන්ව දිරිමත් කරන්න. මේ තුලින් වචන මතක් කර ගැනීමට අපහසු වද sannivedanaya අඛණ්ඩව පවත්වා ගත හැක. මෙම වීඩියෝවෙන් එය පැහැදිලි කරගනිමු. පුතා රැට අපි කන්න එළියට යන්. පුතා මොකක්ද දැන් යන්නේ? පුතාට මතක් වෙන්නේ නැද්ද? පුතා මොකක්ද අඳින්නේ? ඇඳලා පෙන්නන්නකො මොකක්ද අඳින්නේ? පුතාගේ අර අද්දිග ටී-ෂර්ට් එක නේද? අපි එහෙනම් ඒක ඇඳගෙන රැට යන් කෑමට. තුන්වන ක්‍රමය වන්නේ පිළිතුරු ලබා දීම සඳහා තේරීම් ලබා දීමයි. ඔවුන්ට අවශ්‍ය කුමක්දැයි සෘජුවම ඇසීම වෙනුවට තෝරා ගැනීමට විකල්ප 2ක් හෝ 3ක් ලබා දෙන්න. උදාහරණයක් ලෙස ඔයාට බොන්න ඕනි තේද නැත්නම් කෝපිද වැනි තේරීම් ලබා දීමෙන් ඔවුන්ට තමන්ට අවශ්‍ය දේ අපහසුවකින් තොරව පෙන්වීමට හෝ ප්‍රකාශ කිරීමට හැකි වේ. ඒ කෙසේදැයි මෙම වීඩියෝවෙන් පැහැදිලි කරගනිමු. පුතේ ඔයාට මොනවද කන්න ඕනේ? මට රොටිද පාන්ද? රොටි. හතරවන ක්‍රමය වන්නේ වචනය මුල් ශබ්දය ලබා දීමයි. යම් අවස්ථාවල ඇෆේෂියාව සහිත පුද්ගලයා පැවසීමට උත්සාහ කරන වචනය පිටකර ගැනීමට අපහසු විය හැක. එවැනි අවස්ථාවල වචනයේ මුල් අකුර හෝ මුල් ශබ්දය පමණක් ඉඟියක් ලෙස පවසන්න. එමගින් ඔවුන්ට සම්පූර්ණ වචනය පහසුවෙන් මතක් කර ගැනීමට උපකාරී වේ. එයට අදාළ වීඩියෝව දැන් නරඹමු. අම්මා මට ඕන මොනවද පුතාට ඕනේ? මොනවද කියන්නකෝ? වා කියන්නකෝ. වචනේ කියන්නකෝ. මොනවද ඕනේ? වතුර. වතුරද පුතාට ඕනේ?
පස්වන ක්‍රමය වන්නේ සරලව සහ අපහසුතාවයට පත් නොවන ලෙස ප්‍රශ්න විමසීමයි. මේ මොකද්ද වැනි විවෘත ප්‍රශ්න ඇසීමෙන් ඔවුන්ව පීඩනයට පත්විය හැක. ඒ වෙනුවට මේ පෑනද හෝ ඔයාට බඩගිනිද වැනි ඔව් හෝ නැහැ යනුවෙන් පිළිතුරු දිය හැකි සරල ප්‍රශ්න අසන්න. එය ඔවුන්ව අපහසුතාවයෙන් මුදවා ගනි. මෙම වීඩියෝවෙන් ඔබට එය තවදුරටත් පැහැදිලි කරගත හැකිය. අම්මා මට පුතාට මොකක්ද ඕනේ? කතුරද? ඔව් ඔව් ආ. හයවන ක්‍රමය වන්නේ තනි අකුරු සහිත කාඩ්පත් භාවිතා කිරීමයි. පැවසීමට අවශ්‍ය වචනය මතක් කර ගැනීමට හෝ එය ශබ්ද කිරීමට අපහසු වූ විට සිංහල හෝඩියේ අකුරු සහිත කාඩ්පත් පුවරුවක් ඔවුන් වෙත යොමු කරන්න. අවශ්‍ය වචනයේ මුල් අකුර හෝ අකුරු එකින් එක පෙන්වීමෙන් තමන්ට පැවසීමට අවශ්‍ය දේ ඉක්මනින් සහ පහසුවෙන් ඔබට sannivedana කිරීමට ඔවුන්ට හැකිවේ. දැන් මේ සඳහා අදාළ වීඩියෝව නරඹමු. පුතා දැන් රෑ 10ක් පහු වෙලා. පුතාට මොනවද කරන්න ඕනේ? මොනවද දැන් කරන්න ඕනේ? නිදා නිදා ගන්නද? හත්වන ක්‍රමය වන්නේ ඉංගි වචන ලබා දීම හෝ පින්තූර කාඩ්පත් පෙන්වීමයි. ඔවුන් පවසන්නට උත්සාහ කරන්නේ කුමන මාතෘකාවක් යටතේ දැයි හඳුනාගෙන ඊට අදාළ පසුබිම් වචනයක් පවසන්න. උදාහරණයක් ලෙස ඔයා මේ කියන්න යන්නේ කෑමක් ගැනද නැතහොත් යන්න ඕන තැනක් ගැනද ලෙස ඇසීමෙන් ඔවුන්ට අදාළ වචනය මනසට නගා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් වේ. එමෙන්ම පැවසීමට යන වචනයට අදාළ පින්තූර පෙන්වීමෙන්ද ඔවුන්ට වචනය මතකයට නගා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් වේ. දැන් මීට අදාළ වීඩියෝව නරඹමු. අම්මා වචනේ නෑ. මොනවද? පුතා කියන්නේ කෑමක් ගැනද? නෑ. එහෙනම් පුතේ මේකෙන් බලන්න වට මොනවද ඕනේ? නිදා ගන්න යන්නද? අටවන ක්‍රමය වන්නේ වාක්‍ය සම්පූර්ණ කිරීමට ඉඩ ලබා දීමයි. ඔවුන් යමක් පවසන විට මගදී නතර වුවහොත් වහාම ඉක්මන් වී ඔබ එය පැවසීමෙන් වළකින්න. ඒ වෙනුවට ඔවුන්ටම එම වාක්‍ය සෙමින් හෝ සම්පූර්ණ කිරීමට ඉඩ හරින්න. නැතහොත් වාක්‍යයේ මුල් කොටස පවසා ඉතිරි කොටස සම්පූර්ණ කිරීමට ඔවුන්ට අවස්ථාව දෙන්න. මෙය ඔවුන්ව සංවාදයකට සක්‍රියව දායක කර ගැනීමට උපකාරී වේ. දැන් ඒ සඳහා වන වීඩියෝ දර්ශනය නරඹමු. පුතේ අද අපි බෙහෙත් ගන්න යන දවසනේ. පුතාට මතකද අද කවදද කියලා? අද පුතේ ඊයේ ඉරිදා අද සඳුදා. පුතාට මතකයි නේද අද සඳුදා කියලා? නවවන සහ අවසාන ක්‍රමය වන්නේ බහුවිධ sannivedana ක්‍රම භාවිතා කිරීමයි. මෙහිදී කතනයට පමණක් සීමා නොවී සංඥා, අභිනයන්, රූප සටහන් සහ ඉඟි යන මේ සියල්ලේම එකතුවක් ලෙස අදහස් හුවමාරු කර ගැනීමට ඇෆේෂියාව සහිත පුද්ගලයාට ඉඩ දෙන්න. මෙමගින් ඔහුට ඔයට තමා පිළිබඳ ඉහළ විශ්වාසයක් ගොඩනැගෙන අතර sannivedanaya වඩාත් සාර්ථක වේ. මෙම වීඩියෝවෙන් එය පැහැදිලි කරගනිමු.
පුතාට අද උදේට මොනවද කන්න ඕනේ? මට මට කන්න ඕන මට කන්න ඕන පුතා මේකේ ලියලා පෙන්නන්නකො මොනවද ඕනේ කියලා. පුතාට ඉන්දියාප්පද ඕනේ? ඔව් අපි එහෙනම් ඉන්දියාප්ප කාමු. මෙම වීඩියෝවෙන් ඇෆේෂියාව සහිත පුද්ගලයෙකුට තමන්ගේ අදහස් නිවැරදිව ප්‍රකාශ කිරීමට sannivedana සහකරුවෙකු ලෙස ඔබට සහාය විය හැකි ආකාරය පිළිබඳව අවබෝධයක් ලැබෙන්නට ඇතැයි විශ්වාස කරමු. මෙම සරල ක්‍රමවේද එදිනදා sannivedanයේදී ප්‍රායෝගිකව භාවිතයට ගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට දායක වන්න. ස්තුතියි.